සුබ දවසක් සියලු දෙනාට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා සුසුකි එවගේ වාහනයක ඉග්නිෂන් කොයිල් සම්බන්ධව. මේක 2003 ව්‍යාපදිංචි කරපු වාහනයක්, කියන්නේ පරණ එකක්. මේකේ කොයිල් පිහිටලා තියෙන ආකාරය අපි බලන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේකේ කොයිල් පිහිටලා තියෙන්නේ. මේක ඇවිල්ලා මේ කෙලින්ම මේ ප්ලග් එකත් එක්ක කොයිල් එක බෝතලේ වගේ බහින සිස්ටම් එක නෙමෙයි තියෙන්නේ. මේකේ තියෙන්නේ මේ සයිඩ් එකෙන් කොයිල් 3ක් තියෙනවා, පිස්ටන් 3ක් තියෙන වාහනයක්. ඉතින් මේක මේ විදිහට මේ යන දාලා සෙට් කරලා තියෙනවා. මේක කෙලින්ම ප්ලග් වයර් එකට සම්බන්ධ වෙනවා. ප්ලග් වලට සම්බන්ධ වෙනවා මේ කොයිල් වයර්ස් මේ විදිහට. ඉතින් විශේෂයෙන් දැනගන්න ඕනේ මේ වාහනේ මේවල මේ කොයිල් ගියාම, කොයිල් පිච්චුනාම මේක අපිට එකපාරට හිතා ගන්න අමාරුයි. සමහර වෙලාවට කොයිල් එකක් පිච්චුනාට පස්සේ මේ කොහොමද මේ කියන එක සමහරට ගෑරේජ් එකට දැම්ම වැල් මිස් එකක් එහෙම කියලා හිතෙනවා. ඉතින් ඒ වගේ තියෙන නිසා ඇත්තටම කොයිල් එකක් ගියාට පස්සේ ඒක රත් වුණාම තමයි ටිකක් වැඩි වෙන්නේ. ඉතින් මේ රිප්ලේස් කරලා බලන්න ඕන. ඇත්තටම මේක මාරු කරලා බලන්න වෙනවා ස්කෑන් එකක් වගේ කරගන්න බැරි වුණොත්. නමුත් එහෙම කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් හොයාගත්ත හැකි. ඒ වගේම තව ක්‍රමවේදයක් තියෙනවා මේ කොයිල් එක. විශේෂයෙන් මේ කොයිල් එකේ දැන් ඔයාලට බලාගත්ත හැකි මේ කොයිල් එකේ මේ පිටුපස මේ ප්‍රදේශය මේකේ මේ දැන් මේක නම් පේනවා මේක පිච්චිලා ගිහිල්ලා තියෙන්නේ. මේ කොයිල් එකේ මේ කන්ටැක්ට් වෙන තැන සම්පූර්ණයෙන්ම අර ලෝහ පතුක වගේ එක පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් එක්ක මේ හිතාගත්ත හැකි මේ බලන්න පුළුවන් කොයිල් එක පිච්චිලාද කියලා. එහෙම නැත්නම් මේක දාලා ආයි වෙනත් කොයිල් සම්බන්ධ කරලා තමයි බලන්න ඕනේ. ඒ වගේම මේක දාද්දි මේ වයර් මාරු කරගන්නේ නැතුව කරන්න ඕනේ. ඒකත් වැදගත්. මේ ආකාරයට මේ තමයි කොයිල් එකෙන් වයර් සෙට් වෙලා ඇවිල්ලා තියෙන්නේ මේ ප්ලග් වලට. මෙන්න මේ විදිහට සෙට් වෙලා තියෙනවා මේ ප්ලග් වලට. අපිට මේ බලාගත්ත හැකි මේ තියෙන්නේ මේ විදිහට වයර් සෙට් වෙන විදිය, ප්ලග් එකට යන විදිය කොයිල් එකෙන් සම්බන්ධ වෙලා. ඉතින් කොයිල් විශේෂයෙන් මාරු කරනවා නම් අපි මේ විශේෂයෙන් මතක තියාගන්න, කොයිල් මාරු කරනවා නම් මේ එන වලින් ගලවලා අපිට ඒක කරන්න පුළුවන්. මෙතනින් ගලවලා බලන්න පුළුවන්. ඊළඟට මේකෙදි මතක තියාගන්න වයර් මාරු කරගන්නේ නැතුව කොයිල් එකින් එක ගලවලා සෙට් කරගන්න. හදිසියගේ මේ වයර් මාරු වුණොත් ඊට වැඩි ගැටලුවක් වෙනවා කොයිල් වල. ප්ලග් වලත් එක වයර් මාරු වුණොත්. ඒ වගේම මේකෙදි සමහරවිට ගෑරේජ් එකකට දාලා එයාලා ටියුන් අප් කරලා ඔක්කොම කරලා තිබ්බට පස්සේ ඒ වෙලාවේ එකපාරට හයිය රේස් වෙනවා. නමුත් ටිකක් වෙලා යනකොට ගියර් වලදී තමයි ගියර් දාලා ඇදලා යනකොට තමයි විශේෂයෙන් මේ කොයිල් මිස් එක දැනෙන්නේ. කොයිල් වලින් මිස් කරනවාද කියලා හොයන්න වෙන්නේ. ඒ නිසා මේ කොයිල් මිස් එකක් තියෙනකොට රත් වෙනකොට තමයි ඒක වැඩි වෙන්නේ. ඒ වගේ විශේෂත්වයන් තියෙනවා. පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හරි, බොහොම ස්තුතියි. තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.